ඔන්න ඉතින් මම කියන්න ඕනේ මගේ channel එකේ නම මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේ Italian with my YouTube channel එකයි. ඉතින් මේ channel එකේ අරමුණ වෙන්නේ මොකක්ද? ඉතාලියේ ඉන්න ඔයාලට ඉතාලියේ නිවැරදිව ඉතාලි භාෂාව කතා කරලා ඔයාලගේ එදිනෙදා ජීවිතයේ දේවල් කරගන්න ඕගොල්ලොන්ට උදව් කරන එක තමයි ඉතින් මම මේ channel එකෙන් කරන්නේ. ඉතින් ඔන්න අදත් ගෙනල්ලා තියෙනවා ඕගොල්ලොන්ට ගොඩාක් උදව් වෙන දෙයක්. විශේෂයෙන්ම මේක මේ රෙස්ටුරන්ට් වල එහෙම වැඩ කරන අයට විශේෂයි මේ පාඩම. ඔයා රෙස්ටුරන්ට් එකක වැඩ කරන කෙනෙක් නම් එහෙම නැත්නම් රෙස්ටුරන්ට් එකක වැඩට යන්න හිතාගෙන ඉන්නවා නම් කැමැත්තෙන් ඉන්නවා නම් නමුත් ඔයාට ඔයා දන්නේ නැහැ. ඔයාට තේරෙන්නේ නැහැ මොනවද මම දැන් මේ වැඩට ගියාම රෙස්ටුරන්ට් එකේ මේ එන අපේ අමුත්තෝ නේද? අපි ඔස්පිටි කියලා කියනවා. නැත්නම් ක්ලියන්ටිලා කියනවා. මේගොල්ලොත් එක කොහොමද මම කතා කරන්නේ හරියට ඉතාලි භාෂාවෙන්? ඔයාට ඔළුවේ තියෙනවා සිංහලෙන්. නමුත් මේක කොහොමද හරියටම ඉතාලි භාෂාවට හරවලා කතා කරන්න කියන එක ගැන ඔයාට අවබෝධයක් නැහැ. සමහර වෙලාවට සිංහලෙන්වත් ඔළුවේ නැහැ මම මොනවද කියන්නේ? මොනවද අහන්නේ? කියන එක සමහර වෙලාවට ඔයගොල්ලන්ට අයිඩියා එකක් නැහැ. ඉතින් ඒක ඔයාලට කියලා දෙන්න තමයි ඔන්න අද මං ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩ දෙනෙක් ඉන්නවා රෙස්ටුරන්ට් වල වැඩ කරන. ඉතින් ඕගොල්ලන්ට උදව් වෙන්න පුළුවන් මේ පාඩම. හරි. ඉතින් ඔන්න මේ වාක්‍ය ටික කියලා දෙන්න කලින් ඕගොල්ලන්ට මතක් කරනවා channel එක subscribe කරන්න, මගේ වීඩියෝස් වලට like එකක් comment එකක් දාලා මට සහයෝගය ලබා දෙන්න කියලාත් ඔන්න මතක් කර සිටිනවා. හරි. එහෙනම් ඉතින් අපි යමු ඔන්න රෙස්ටුරන්ට් වල වැඩ කරන අයට පාවිච්චි කරන්න පුළුවන් වාක්‍ය ප්‍රශ්න මොනවද කියලා ඉගෙන ගන්න. ඉස්සෙල්ලම මං කියලා දෙන්නම් ඔස්පිටිලා එහෙම නැත්නම් අපේ ක්ලියන්ටිලා රෙස්ටුරන්ට් එකට එනකොට කොහොමද ඒගොල්ලොන්ට ආචාර කරලා ඒගොල්ලොන්ව පිළිගන්නේ කියලා අපි මේ පිළිගැනීමට අපි කියනවා accoglienza degli ospiti කියලා. ඒතර අමුත්තන් පිළිගැනීම. ඒතර මේක කරන්නේ කොහොමද? සරලවම ඔයාලා ඉන්න ඒ දවසේ වෙලාව අනුව ඔයගොල්ලන්ට බොන්ජෝර්නෝ කියන්න පුළුවන්. එතකොට සුබ උදෑසනක් බොන්ජෝර්නෝ. එහෙම නැත්නම් බොනසේරා හවස වගේ නම් බොනසේරා. බෙන්වෙනූති 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 කියන්නේ මොකද්ද? ඔබව සාදරයෙන් පිළිගන්නවා කියන එක. හරි? ඒ කියන්නේ ඔබව නැත්නම් ඔයගොල්ලොන්ව සාදරයෙන් පිළිගන්නවා. හරි? බොන්ජෝර්නෝ බෙන්වෙනූති බොනසේරා බෙන්වෙනූති. අන්න ඒ විදිහට කියන්න පුළුවන්. ඊළඟට අපිට ටක් ගාලා එනවා ප්‍රශ්නයක් මේගොල්ලෝ බුක් කරලාද දන්නේ ඇවිල්ලා තියෙන්නේ නේද? අන්න ඒ වගේ දෙයක් අපිට අහන්න ඕන. ඔයාලා බුක් කරලාද ආවේ? Avete una prenotazione? Avete una prenotazione? ඒ කියන්නේ ඔයගොල්ලෝ බුක් කරලාද තියෙන්නේ? ඒ කියන්නේ මේසයක් බුක් කරලාද තියෙන්නේ? Avete una prenotazione? ඊළඟට අපිට අහන්න ඕන පුද්ගලයන් කී දෙනෙක්ටද බුක් කරේ? එහෙම නැත්තම් බුක් කරලා නෙමෙයි නම් ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ටේබල් එකක් ලෑස්ති කරන්න එපා. යාලට ටේබල් එකක් දෙන්න ඕනේ. ඒතර පුද්ගලයන් කී දෙනෙක්ටද? සරලවම per quante persone? Per quante persone? එතකොට පුද්ගලයන් කී දෙනෙක්ටද? ඊළඟට අපි දැන් දේවල් කතා කරගත්තට පස්සේ ඒගොල්ලෝ කියනවා අපි මෙච්චර දෙනෙක් ඒක අපි සමහරවිට අපිට අහන්න පුළුවන් in quanti siete අන්න එහෙම අහන්නත් පුළුවන් in quanti siete ඒතර ඔයගොල්ලෝ කී දෙනෙක්ද අන්න එහෙම ඒක ඇහුවට පස්සේ ඒගොල්ලෝ කියන අපි මෙච්චර දෙනෙක් කිව්වයින් පස්සේ ඔන්න අපිට කියන්න පුළුවන් හරි ඕකේ ගොඩක් වේටර්ස්ලා කරන්නේ මොකක්ද එකගෙන ගිහිල්ලා මේ මේසෙන් මේක තමයි ඔයාලගේ මේසේ. එතකොට ඒගොල්ලෝ බුක් කරපු මේසයක් නම් මේක තමයි ඔයාලගේ මේසේ කියලා අපි පෙන්නනවා. එහෙම නැත්නම් ඒ වෙලේ ඒගොල්ලෝ ඉන්න ප්‍රමාණය අනුව අපි කල්පනා කරලා ගිහිල්ලා මේසයක් ඔයගොල්ලන්ට අපි පෙන්නනවා. එතකොට හරි. එතකොට ඒක කතා කරාට පස්සේ අපි කියනවා prego seguitemi නේද? prego කියලා අපි කරන්නේ ඒගොල්ලෝ වෙල්කම් කරනවා. හරි. ඒ කියන්නේ අර අපි කලින් කිව්ව benvenuti කියලා. එතකොට ආයෙත් අපි කියනවා prego seguitemi කියන්නේ මාව follow කරන්න මගේ පස්සෙන් එන්න. හරි. ඒතර යාගේ පස්සෙන් ගියාම තමයි අපේ ටේබල් එකට යන්න පුළුවන්. Prego seguitemi. ඊළඟට අපි මේස පෙන්නනවා. Ecco il vostro tavolo. මෙන්න ඔයාලගේ මේසය. Ecco il vostro tavolo. හරි. ওই විදිහට අපිට අර මුල් ටික ඔන්න ගැට ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔන්න මෙනු එක පෙන්වන්න ඕන, ඕඩර් එක ගන්න ඕන නේද?
එතකොට ඒක කොහොමද කරන්නේ? offerta di menu e ordini. අපි menu එක ඒගොල්ලන්ට offer කරනවා සහ order එක ගන්නවා. Okay. අපි menu එක දෙනවා. Ecco il menu. Ecco කියන්නේ මෙන්න. මෙන්න menu එක. Ecco il menu. අපිට අහන්න පුළුවන් desiderate qualcosa da bere? Desiderate qualcosa da bere? කියන්නේ ඕගොල්ලන්ට ඕගොල්ලෝ මොන හරි බොන්න කැමතිද? Desiderate qualcosa da bere? ඔයාලා මොන හරි බොන්න කැමතිද? මොකද ඕඩර් එක දානකම් සමහර අය බොන්න ඕඩර් කරනවා මොනවා හරි. අන්න ඒක නිසා. තව අපිට අහන්න පුළුවන් prendete ancora un minuto o siete pronti per ordinare? Prendete ancora un minuto o siete pronti per ordinare? මොකක්ද ඇහුවේ? ඔයාලා තව විනාඩියක් විතර ගන්නවද? එහෙම නැත්නම් ඔයාලා ඇනවුම් කරන්න ලෑස්තිද? හරි? prendete ancora un minuto කියන්නේ ඔයාලා තව ටිකක් වෙලා ගන්නවා. දැන් un minuto කියද්දී අපි සාමාන්‍යයෙන් විනාඩියක් කියලා කිව්වට ඒකේ අදහස ඔයාලා ටිකක් වෙලාව කියන එක. හරි? ඔයගොල්ලෝ තව ටිකක් වෙලා ගන්නවද? සමහරවල්ලාට සාකච්ඡා කරලා නේද? මෙනු එක කියවලා බලලා ඕඩර් කරද්දී සමහර අයට හරි වෙලා යනවා. එතකොට සමහරට අපිට අහන්න පුළුවන් prendete ancora un minuto කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් siete pronti per ordinare? ඔයාලා ලෑස්තිද ඕඩර් කරන්න? අන්න එහෙම. ඊළඟට අපි දැන් ඕඩර් එක ගන්නවා. ගද්දි අපිට අහන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. දැන් හිතන්න සමහර අය ඉන්නවා ඇලර්ජික් එහෙම තියෙන අය එක දේවල් අපි ඒවා විශේෂයෙන් අහලා දැනගන්න ඕන නේද? අපි දන්නේ නැහැනේ. සමහරවිට ඒගොල්ලන්ට කියන්න අමතක වෙන්න පුළුවන්. අපේ යුතුයකමක් තියෙනවා. ඒක අහන එක. එතකොට qualcosa di particolare da segnalare? Qualcosa di particolare da segnalare කියන ඕගොල්ලන්ට අර ඒ කියන්නේ දන්වන්න දැනුම් දෙන්න මොනවා හරි විශේෂ දෙයක් තියෙනවද? ඒක ඇලර්ජික් මුකුත් නෙමෙයි ඊට එහා වෙන දෙයක් වෙන්නත් පුළුවන් ඈ. හිතන්න උදාහරණයක් හැටියට දැන් මට දැවිල්ල කන්න බෑනේ. ඉතින් ඒක නිසා මට අනිවාර්යයෙන්ම කොහරි ගියාම මේ දැවිල්ල දාන්න ඒ දේවල් දාන්න එපා. එතකොට ඔය එක එක දේවල් තියෙනවා ඉතින් මම කන්නේ නැති. ඒ දේවල් අනිවාර්යෙන් දාන්න එපා කියන්න ඕනේ. ඉතින් සමහරලාට මට අමතක වෙනවා. ඇත්තෙම මට අමතක වෙන අවස්ථා තියෙනවා. සමහරලාට මතක් කරලා කියන. එහෙම නැත්නම් සමහර අය අහනවා. ඒක මේවා දැම්මට කමක් නැද්ද මෙහෙම කියලා අහනවා. ඉතින් ඕගොල්ලන්ට අහන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් qualcosa di particolare da segnalare එහෙම අහන්න පුළුවන්. allergie o intolleranze? allergie o intolleranze? allergie intolleranze කියන්නේ මොකක් හරි දෙයකට කවුරු හරි කෙනෙක් ඇලර්ජික්ද? එහෙම නැත්නම් අර දිරවන්නේ නැහැ කියලා කියන සමහර දේවල් දිරවන්නේ. සමහර අයට ඔය කිරිවල තියෙන දේවල් දිරවන්නේ නැහැ. අන්න ඒ වගේ තියෙනවා. එතකොට මේ වගේ දෙයක් අපිට අහලා දැනගන්න පුළුවන් කෙනෙක්ගෙන්. ඊට පස්සේ ඔන්න දැන් ඕඩර් කරනකොට අපිට පුළුවන් අහන්න cosa desiderate per l'antipasto? Cosa desiderate per l'antipasto? L'antipasto කියන්නේ අපි ප්‍රධාන ආහාර වේල් ගන්න කලින් නේද? කන ඔය පුංචි පුංචි දේවල්. හරි? ඒතර අන්තිපාස්ටෝ එකක් ගත්තේ නැහැ කියලා හිතන්නකෝ. ඒගොල්ලෝ වෙන දේවල් ඕඩර් කරා. එතකොට අපි නිකන් අහනවා වේටර්ස්ලා කරන්නේ ගොඩක් කරලා විකුණන එකනේ. ඒගොල්ලොත් විකුණන්න try කරන්න ඕන. එතකොට අපි නිකමට අහනවා ඉතින් cosa desiderate per l'antipasto? එහෙම කිව්වහම සමහරලාට අන්තිපාස්ටෝ එක ගන්න හිතපු නැති අය ගන්න අදහස් කරනවා. හරි ඕකේ එහෙනම් අන්තිපාස්ටෝ එකකුත් ගමුකෝ කියලා ඔන්න ඒකකුත් දානවා. එතකොට ඔයාට ඕන නම් විශේෂයෙන් අනිත් මේ ආහාර වේල් මේ ඩිෂස් ගැන අහන්න ඕන නම් ඔයාට ඒම ප්‍රශ්නේ දාලා අහන්න පුළුවන්. cosa desiderate per il primo? primo piatto කියලා අපි අදහස් කරන්නේ මේ පාස්තා මේ බත් අන්න ඒ වගේ වලින් හදන පියාත්ති වලට අපි primi කියලා කියන. cosa desiderate per il primo? cosa desiderate per il secondo? secondo කියලා අදහස් කරන්නේ මේ මාස් මාළු අන්න ඒ වගේ දෙයක්. අන්න කෙනෙක් ඕඩර් කළේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට ඕන නම් එයාගෙන් අහන්න ඔයා මොන හරි සෙකොන්ඩ් එකකුත් ගන්නවද? නේද? cosa desiderate per il secondo? හිතන්න ඔයාට අහන්න ඕන නම් පැණි රස කෑම නේද? අපි ඔක්කොම කාලා ඔන්න අපි දෝල්චි කියලා කියනවා මේ පැණි රස එක ඩෙසර්ට් එක අපි ඕඩර් කරේ නැහැ. එයා ඕඩර් කරේ නැහැ. එතකොට ඔයා ගිහින් අහන්න ඕන වේටර් කරන්නේ ඕකන රෙස්ටොරන්ට් එකේ. හරිද? එතකොට cosa desiderate per il dolce කියලා ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. එකම ප්‍රශ්නේ ඔයාලට වෙනස් කර ඒ ඕන මේ ඩිෂ් එක වෙනස් කර නම වෙනස් කර අහන්න පුළුවන්. ඊළඟට දැන් ඔන්න ඕඩර් එක ගත්තා කියලා හිතන්නකෝ.
කනකොට ක්ලියන්තිලා කනකොට කන අතරතුරත් durante i pasti කියන්නේ කන අතරතුර ඔයගොල්ලන්ට අහන්න පුළුවන් තව ප්‍රශ්න තියෙනවා. tutto bene? Tutto bene? ඒ කියන්නේ ඔක්කොම හොඳින්ද? ඊළඟට vi posso portare qualcos'altro? Vi posso portare qualcos'altro? ඒ කියන්නේ මට පුළුවන් ද ඔයගොල්ලන්ට තව මොන හරි ගේන්න. එහෙම නැත්නම් සරලෝමයකින් අහනවා ඔයාලට තව මොන හරි ඕනද? හරි ඒක අර කරුණාවන්ත විදියට අහන්නේ. Vi posso portare qualcos'altro? ඔයාලට තව මොන හරි මම ගේන්නද ගේන්න ඕනද? අන්න ඒ වගේ දෙයක්. ඊළඟට andava bene il piatto? හිතන්න ඕඩර් කරා ඔන්න දැන් කනවා කාලිවරයි andava bene il piatto? ඒ කියන්නේ කෑම එක රහයිද? ඒකෙන් අපි අදහස් කරන්නේ මේ කෑම එක රහයිද කියන එක. රසයිද? ඕකේද ඔයාට කියන එක. ඊළඟට ඒ අතරතුර අපිට අහන්න පුළුවන් gradite un po' di pane? පානේ කියන්නේ පාන්. ඒ කියන්නේ ඔයාලට පාන් කැල්ලක් වගේ ඕනද? gradite un po' di pane? නැත්නම් gradite un po' di acqua? ඔයාලට වතුර ටිකක් ඕනද? එහෙම නැත්නම් යා කන අතරතුරදී අපිට හිතනවා මෙයාට වයින් ටිකක් වගේ තිබුණා නම් හොඳයි. ඒතකොට gradite un po' di vino මේවා ෆ්‍රී දෙන්නේ නැහැ. පාන් නම් සමහර වෙලාවට ෆ්‍රී දෙනවා. දැන් vino වගේ නම් vino acqua වගේ නම් අපි රෙස්ටොරන්ට් වල ෆ්‍රී දෙන්නේ නැහැ. නිකන් අහනවා ඉතින් gradite un po' di pane, gradite un po' di acqua, gradite un po' di vino. කියන්නේ ඔයාලට ටිකක් මේ බොනවද කියලා අපි අහනවා. හරි? මේ මම කියලා දෙන්නේ හැමදේම කොහොමද ලස්සනට අහන්නේ නැතනම් vuoi un po' di acqua නැත්නම් volete un po' di acqua එහෙම අහනකොට නිකන් ටිකක් කැතයිනේ. ඉතින් මම මේ අර ලස්සනට පිළිවෙලට කතා කරන්නයි මම මේ කියලා දෙන්නේ. ඊළඟට අපිට අහන්න පුළුවන් හිතන්න අර පැණි රස කෑම අවස්ථාවලදී මම ඔයගොල්ලන්ට කලින් කියලා දුන්න කොහොමද පැණි රස කනවද කියලා ඒක අහන්නේ කියලා ඒක ඒ කන අතරතුරදී ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. සමහර රෙස්ටොරන්ට් වල මෙනු එකේ දෝල්චි දාලා නැහැ. වෙනම මෙනු එකක් තියෙනවා දෝල්චි වලට විතරක්. එතකොට ඔයගොල්ලන්ට අහන්න පුළුවන් volete vedere la carta dei dolci? volete vedere la carta dei dolci? ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ පැණි රස කෑම වල තියෙන මෙනු එක බලන්න ඕනද කියලා අහන්නේ. හරි? ඔව් කිව්වොත් ගිහින් දෙනවා. හරි. ඊළඟට pagamento ඔන්න කාලේ ඉවරයි ඔක්කොම කරලා ඉවරයි කාලා බීලා ඔක්කොම ඉවරයි ගෙවන අවස්ථාවට එනවා. එතකොට මේ අවස්ථාවේදී ඔයාට දැන් ඔයාට පේනවා කාලා ඉවරයි කියලා. එතකොට එයාලගෙන් අහන්න ඕන බිල් එක ගේන්නද කියලා අහන්න ඕන නම් ඔයාට අහන්න පුළුවන් desiderate il conto? desiderate il conto? ඒ කියන්නේ මම බිල ගේන්නද කියලා අහන්නේ. ඊළඟට අපිට අහන්න ඕන ඔයගොල්ලෝ ගෙවන්නේ කෑෂ්ද නැත්නම් කාඩ්ද නේ? කෑෂ්ද කාඩ්ද කියලා අපි අහනවනේ. Preferite pagare in contanti o con carta? Preferite pagare in contanti o con carta? In contanti තමයි cash. හරි? එතකොට preferite කියන්නේ ඔයාලා වඩාත් කැමති. මේ කියන ලස්සන විදි. එතකොට ඔයගොල්ලෝ ගෙවන්න කැම වඩාත් කැමති cash වලින්ද එහෙම නැත්නම් කාඩ් එකෙන්ද? හරි? Preferite pagare in contanti o con carta? අන්න එහෙම. ඒගොල්ලෝ බිල් එක ඉල්ලුවා කියලා හිතන්නකෝ. එතකොට ඔයා කියනවා arrivo subito con il conto. Arrivo subito con il conto. ඒ කියන්නේ මම ඉක්මනට එනවා බිලත් අරගෙන. හරි? ඔයාට එයාලා කිව්වන බිල ගේන්න කියලා ඔයාට පුළුවන් කියන්න arrivo subito con il conto. ඊළඟට තව සමහර අවස්ථාවලදී ඔය යාළු වගේ එන අවස්ථාවලදී සමහර අය එක්කෙනෙක් එක බිල ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලා බිල බෙදා ගන්න පුළුවන්. හරි? ඒතකොට ඒ වගේ අවස්ථාවලදී ඕගොල්ලොන්ගේ යුතුයකමක් තියෙනවා ඔයාලා අහන එක ඒක. ඔයාලා එකට ගෙවනවද නැත්නම් වෙනම ගෙවනවද කියලා බිල. එතකොට ඒ වගේ අවස්ථාවලදී ඕගොල්ලන්ට අහන්න පුළුවන් conto unico o separato කියලා. conto unico o separato? conto unico එකම බිල. separato ඒ කියන්නේ එයාලා බෙදාගෙන ගෙවනවා කියන එක. ඒතර එහෙම අහන්න පුළුවන්. කොහොමද ගෙවන්නේ කියන එක අහගන්න. හරි. ඊට පස්සේ ඉතින් ඔන්න ගෙව්වා. ඊට පස්සේ ඉතින් අපි ඒගොල්ලන්ට සලුතර කරනවා. grazie e buona giornata. කියන්නේ ස්තුති. ඔයගොල්ලන්ට සුබ දවසක් නේද? grazie e buona giornata. එහෙම නැත්නම් buona serata. හවස වගේ නම් buona serata. ඊට පස්සේ ඔන්න ඔයගොල්ලන්ට ආයි කියන්න පුළුවන් speriamo di rivedervi presto. speriamo di rivedervi presto. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා ඕගොල්ලෝව ආපහු දකින්න. ඉක්මනින් දකින්න. rivedervi presto. presto කියන්නේ ඉක්මනට. එතකොට ඒක අර නිකන් ආයෙන්න කියනවා වගේ ආයෙ කන්න එන්න කියලා ඉන්වයිට් කරනවා. හරි? speriamo di rivedervi presto. ඒතර අපි බලාපොරොත්තු වෙනවා
ඔගොල්ලොන්ව ආපහු අපේ රෙස්ටුරන්ට් එක ඔගොල්ලෝ ආපහු අපේ රෙස්ටුරන්ට් එකේ කන්නේයි කියලා. අන්න එහෙම කීමක්. හරි. ඕකේ. ඉතින් මම හිතනවා මම මේ අද කියලා දුන්නු වාක්‍ය ඔගොල්ලොන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියලා රෙස්ටුරන්ට් වල වැඩ කරන අයට සහ ඔයාට මේ ටික පාඩම් කරගන්න බැරි වෙලාවකට ඔයාට රෙස්ටුරන්ට් එක ජොබ් එකක් එහෙම හම්බුනොත් එහෙම ඔන්න ඔයා රෙඩි ජොබ් එක බාර ගන්න. හරි. ඉතින් මේ වගේ තවත් වැදගත් පාඩම් ඔයගොල්ලන්ට අරන් එන බලාපොරොත්තු වෙන ඔන්න අද මම පාඩම ඉවර කරනවා. එහෙනම් ග්‍රාත්සිය හැමෝටම. චාෝ.